Let's learn about Orlistat. Alright buddy, time for FarmerLearn Academy. And here we are. This is the place. FarmerLearn Academy, empowering pharmacy education in Sri Lanka. බර අඩු කර ගැනීම ගැන කතා කරනකොට ඔල්ලිස්ටැට් කියන නම නිතරම ඇහෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් අතරේ මේ ගැන විවිධ මත සමහර ලාවට වැරදි අවබෝධයන්ොත් තියෙනවා. ඉතින් අපි අද මේ මූලාශ්‍රය පදනම් කරගෙන මේ ඖෂධය පිටුපස්සේ තියෙන විද්‍යාව ගැන ටිකක් ගැඹුරින් විමසා බලමු. හොඳයි. බර අඩු කරන පෙත්තක් ඇත්තකම ශරීරය තුල වැඩ කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන තමයි මේ සම්පූර්ණ කතාවෙම හරය වෙන්නේ. ඉතින් අපි මේ විග්‍රහය පැහැදිලි කොටස් 4කට වෙන් කරලා තියෙනවා. මුලින්ම බලමු ඕලිස්ටැට් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒක කොච්චර දුරට සාර්ථකද කියලා. තුන්වෙනියට මේක නිර්දේශ කරන්නේ කාටද සහ හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. අවසානයේට අපි හැමෝම දැනුවත් වෙන්න ඕන මෙහි තියෙන අවදානම් සහ අතුරු ආබාධ ගැනත් කතා කරනවා. හරි අපි එහෙනම් පටන් ගමු පළවෙනි කොටසින්. ඕලිස්ටැට් කියන්නේ මොකක්ද? ඒක ශරීරය ඇතුලේ ක්‍රියා කරන්නේ කොහොමද? මේක තමයි මේ ඖෂධයේ පිටුපස තියෙන මූලිකම විද්‍යාත්මක පදනම. හොඳයි. මේ තියෙන්නේ ඕලිස්ටැට් වල සායනික අර්ථ දැක්වීම. මේක ටිකක් සංකීර්ණ වගේ පෙනුනට සරලවම කිව්වොත් මෙහෙමයි. අපි ගන්න ආහාරවල තියෙන මේදිය ජීර්ණය කරන්න උදව් වෙන ලයිපේස් කියලා එන්සයිම් වර්ගයක් අපේ ශරීරයේ තියෙනවා. ඕලිස්ටැට් කරන්නේ මේ ලයිපේස් එන්සයිම් වලට ගිහින් ඇලිලා ඒ වගේ ක්‍රියාකාරීත්වය නවත්තන එක. ඒ කියන්නේ මේදය කඩලා ශරීරයට උරා ගන්න දෙන එක නවත්තනවා. ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. අර ලයිපේස් එන්සයිම අවහිර කරන නිසා ඕල්ලිස්ටැට් භාවිතා කරනකොට අපි ගන්න ආහාර වේලක තියෙන මේදයෙන් 30% විතර ශරීරයට අවශෝෂණය වෙන්නේ නැහැ. ඒ මේදේ ශරීරයට ඇතුල් නොවි කෙලින්ම අප්‍රද්‍රව්‍ය විදිහට බැහැර වෙලා යනවා. බර අඩු වෙන මූලිකම හේතුව වෙන්නේ අන්න ඒ ක්‍රියාවලිය. හරි. ඒක වැඩ කරන විදිය දැන් පැහැදිලියි. ඒත් ඒක ඇත්තටම කොච්චර ඵලදායීද? නිකම්ම කිව්වට බෑනේ. අපි බලමු සායනික දත්ත මොනවද කියන්නේ කියලා. මේ ප්‍රස්තාරයෙන් ඒ වෙනස හරිම පැහැදිලිව පෙන්නවනවා. බලන්න පළවෙනි අවුරුද්ද ඇතුළත ආහාර පාලනයත් එක්ක ඕලිස්ටැට් ගත්ත අය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 9 ඉඳන් 10 දක්වා අඩු කරගෙන තියෙනවා. හැබැයි ආහාර පාලනය විතරක් කරපු ඒත් ඖෂධයක් කියලා හිතාගෙන ව්‍යාජ පෙත්තක්, ඒ කියන්නේ ප්ලාසිබෝ එකක් ගත්ත අය අඩු කරගෙන තියෙන කිලෝග්‍රෑම් 6ක් වගේ ප්‍රමාණයක්. ඉතින් සැලකිය යුතු වෙනසක් තියෙන බව පැහැදිලියි. දැන් මෙන්න මේක ඊටත් වඩා රසවත්. බර අඩු කරන එක විතරක් නෙවෙයිනේ. ඒක පවත්වාගෙන යන එකට ලොකු දෙයක්. දෙවෙනි අවුරුද්දේදී ඕලිස්ටැට් දිගටම පාවිච්චි කළපු අයට නැවත බර වැඩි වෙලා තියෙන කිලෝග්‍රෑම් 1.5ක් සහ 3ක් අතර ප්‍රමාණයක් විතරයි. හැබැයි අනිත් කණ්ඩායමට කිලෝග්‍රෑම් 4 ඉඳන් 6ක් දක්වා නැවත බර වැඩි වෙලා. ඒ කියන්නේ අඩු කරගත්ත බර පවත්වාගෙන යන්නත් මේක උදව්වක් වෙනවා. හොඳයි. මේක මෙච්චර සාර්ථක නම් ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්ද? නෑ. ඒකට නිශ්චිත නීති රීති ටිකක් තියෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියන. මේක හැමෝටම දෙන බෙහෙතක් නෙවෙයි. එක්සත් රාජධානියේ නයිස් මාර්ගෝපදේශවලට අනුව මේකට දැඩි නිර්ණායක තියෙනවා. ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ BMI යගේ 30ට වැඩි අයට, එමත් නැත්නම් BMI යගේ 28ට වැඩි සහ ඒ එක්කම හෘද රෝග වගේ වෙනත් අවදානම් සාධක තියෙන අයට තමයි සාමාන්‍යයෙන් මේක නිර්දේශ කරන්නේ. ඒ වගේම තමයි ප්‍රතිකාර කාලය ගැනත් නීති තියෙනවා. බෙහෙත පටන් අරන් මාස 3ක් යනකොට මුල් බරෙන් 5%කට වඩා අඩු වෙලා නැත්නම් ප්‍රතිකාරය නතර කරනවා. මාස 6ක් යනකොට 10%කට වඩා අඩු වෙලා තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මේක අවුරුද්දකට වඩා දෙන්නේ නැහැ. උපරිමම දුනත් අවුරුදු 2කට වඩා දිගටම පාවිච්චි කරන්නේ නැහැ. මේක පාවිච්චි කරන විදිහත් හරිම වැදගත්. මාත්‍රාව මිලිග්‍රෑම් 120යි. ඒක ගන්න ඕන ප්‍රධාන කෑම වේලකට කලින් කන අතරතුර එහෙමත් නැත්නම් කාලා පැයක් ඇතුළත. මෙන්න මේකත් මතක තියාගන්න ඕන. කෑම වේලක් මගහැරුණොත් එහෙමත් නැත්නම් කන කෑම එකේ කිසිම මේදියක් නැත්නම් ඒ වේලට අදාළ ඕලිස්ටැට් පැත්ත ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ මේකේ හොඳ පැත්ත. දැන් අපි එනවා මේ විග්‍රහය ඉතාමත්ම වැදගත් හැමෝම දැනුවත් විය යුතුම කොටසකට. ඒ තමයි මේකේ තියෙන අවදානම් සහ අතුරු ආබාධ මොනවද කියන එක. ඒ කියන්නේ මේකේ ඇත්ත යථාර්ථය. අපි මේ කියන තොරතුරු මනස්කල්පිත දේවල් නෙවෙයි, මේවා කෙලින්ම එන්නේ අපි මේ පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛනයෙන්මයි. ඒකේ අහිතකර බලපෑම් කියන කොටසේ මේ ගැන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා.
මේකේ සුලභවම දකින්න ලැබෙන අතුරු ආබාධ කෙලීම සම්බන්ධවෙන් අර මේදේ ශරීරයට උරාගන්නේ නැති ක්‍රියාවලියටමයි. උදාහරණ විදිහට නිතර වාතය පිටවීම, දියර ගතියට සහ තෙල් සහිත ස්වභාවයකින් මල පහ පිටවීම, මල පහ කරන්න හදිසි අවශ්‍යතාවයක් දැනීම සහ උදරයේ වේදනාව වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. මූලාශ්‍රය කියන විදිහට මේදේ අඩු ආහාර වේලක් ගන්න එකෙන් මේ ලක්ෂණ පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව තවත් සලකා බලන්න ඕන කරුණු තියෙනවා. ශරීරයට මේදේ අවශෝෂණය වෙන එක අඩු වෙනකොට ඒ එක්කම මේදේ දිය වෙන විටමින් A, D සහ E වගේ අත්‍යවශ්‍ය විටමින් වර්ග උරා ගන්න එකත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම බඩවැල් වලින් පෝෂණය හරියට උරා නොගන්නා රෝගී තත්ත්වයන් තියෙන අයට මේ ඖෂධය කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක් ගැනම හිතුවම ඕලිස්ටැට් කියන්නේ බර අඩු කරගැනීමේ ගමනේදී පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල මෙවලමක් කියන එක පැහැදිලි. හැබැයි ඒ ප්‍රතිඵල ලබා ගන්න දරන්න වෙන අතුරු ආබාධ සහ අනුගමනය කරන්න ඕන නීති රීතිත් එක්ක බලනකොට ඊ හුවමාරු ඇත්තම වටිනවද? මේක තමයි අවසාන වශයෙන් හැමෝම තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නය.